අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද 2025 පෙබරවාරි 17 වෙනිදා travel with 8 mans ලගේ තුන්වෙනි ජර්නි එක තමයි අද අපි යන්න හිතගෙන ඉන්නේ. උඩුදුම්බර කළුගල ගැරන්ඩියල්ලට තමයි අපි අද පළවෙනියටම යන්න හිතන් ඉන්නේ. ඉතින් අපි අද ප්ලෑන් කරගෙන හිටපු විදියටම අපි යන්න ලෑස්ති වුණා. අපි මේ පාරත් ඇඳගත්තා අපිට සෙට් වෙන විදිහේ මැප් එකක්. ඉතින් අපි මේ මැප් එකට අනුව තමයි අපේ මේ සෙට් එක අද යන්න හදන්නේ. ඉතින් අපේ සෙට් එකේ ඔක්කොම 8 දෙනයි. මම මහේෂ්, ඒ වගේම අපේ සඳේ ඉන්නවා. ඒ වගේම එතනින් එහාට අපේ මචං එකේ දිනේෂ් මල්ලි, ඒ වගේම ශෙහාර මල්ලි, ඒ දෙන්නත් එක්ක අපේ ඉන්නවා ලක්ෂිත මල්ලි. ඉතින් ඊට පස්සේ අපි ගමනට එකතු වෙනවා අපේ චෙෆ් ධනුෂ්ක මල්ලි. එතනින් එහාට නුවර අපේ සෙට් වෙච්ච හොඳම බොක්කක් නුවන් මල්ලි, ඒ වගේම SLS එකේ ඕෂිත මල්ලි අපේ සෙට් එකේ ඉන්නවා. අපිට මේ ගමන සෙට් වුණා සුපිරි වණ්ඩියක් අපේ ට්‍රිප් එක යන්න. ඉතින් අපි එතන ඉඳන් ආතල්ම තමයි ගමන පටන් ගමු. අපි බලමු කොහොමද ඉස්සරහට අපේ ගමන අපි යන්නේ කියලා. අපි දැන් ඉන්නේ උඩුදුම්බර ටවුන් එකේ. උඩුදුම්බර ටවුන් එකෙන් වම් අත පැත්තට තියෙනවා කළුගල පාර. ඒ පාරේ කිලෝමීටර් 6ක් වගේ යද්දී පහේ කණුව හන්දිය හම්බ වෙනවා. අපි අදට ගමන නවත්වනවා දොළ පාරක් ළඟ නවත්තලා. අපි අද රෑ පොඩ්ඩක් රෙස්ට් කරලා හෙට උදේ තමයි කළුගල ගැරන්ඩියල්ල නගින්න හිතාගෙන ඉන්නේ. ප්ලේන් ටිකක් බොන්න කියලා යන්නේ කට්ටිය ආපු ගමන් ප්ලේන් ටිකක් බීලා උස්දාන කට්ටිය ඉන්න උස්දාන වෑන් එකේ ඇලර්ට් එකක් ගහලා උදේ තමයි වැඩේ පටන් ගන්න. උතුරු වීඩියෝ එක දාමු. මුලින්ම අපේ ලයිට්ස් එහෙම සෙට් කරගත්තා. ඊට පස්සේ ප්ලේන් ටිකක් ගහන්න යන්නේ. වතුර ටික අරන් නටනවා. අපි උඩුමුල්ල තල පැකට් එකක් කාලා ප්ලේන් ටිකක් ගහලා අපි ඒ වගේම මෙතන ලස්සන ඕමියතක් ගැහුවා. කවදාවත් අමතක නොවන ඕමියතක්. ඉතින් අපි හද රෑට වෑන් එකේ පොඩ්ඩක් ඇලර්ට් එකක් ගහලා අපි හෙට උදේ වැඩ පටන් ගන්නවා. good morning හැමෝටම. අද පෙබරවාරි 18 වෙනිදා උදේ අපි හයික් එකට යන්න ඕන. ඇඳුම් වැන් ටිකක් ඇඳගෙන උදේ කෑම ටිකත් කාලා අපි උදෙන්ම ලෑස්ති වුණා ගමන පිටත් වෙන්න. කාලයක් තිස්සේ අපේ හිතේ තිබ්බ හීනයක් තමයි කළුගල ගැරන්ඩියල්ල හයික් එක. අපි ඉතින් අද ඒක කරන්න තමයි යන්නේ. අපේ කට්ටිය ගමේ කෙනෙක්ගේ උදව් ඇතිව පාර පොඩ්ඩක් හොයාගෙන යන්න හදන්නේ. මෙන්න මෙතනින් තමයි අපිට යන්න තියෙන්නේ. ඔය පේන්න තියෙන්නේ ඇලි ටික වැටෙන හැටි. කළුගල ගැරන්ඩි ඇල්ලේ ඇලි 7ක් තියෙනවා. ඉතින් ඒ 7 උඩටම යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.
ගමනේ ටික දුරක් යද්දී ලස්සන තැන් දෙක තුනක් හම්බ වෙනවා. ලස්සන ගල් තලාවක් හම්බ වුණා. අපි ටිකක් රෙස්ට් කරලා ෆොටෝස් ටිකක් එහෙම ගැහුවා එතන. ඒ වගේම බණ්ඩ මාමගේ පැල හම්බ වෙනවා. එතනින් තව ටිකක් ඉස්සරහට එද්දී. ඉතින් ගමන ටිකක් වෙහෙස කරයි. ඝන මානං කැලෑවක් මැදින් තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. දැන් වෙලාව 2:33යිලු. හරිද? පේනවද පල්ලෙහා? වැටුනොත් අම්මට සිරි වෙනවා. ඔව්. ඇඩ්වෙන්චර් කියන්නේ ඇඩ්වෙන්චර්ම තමයි. සෝ මෙතනින් එන්න පාරක් තිබිලා තියෙනවා. මෙන්න මේ වගේ අවදානම් තැන් තියෙනවා. ඒ වගේ තමයි අංශක 80ක 70ක විතර කන්දක තමයි නගින්න තියෙන්නේ. මෙතන සාමාන්‍යයෙන් අඩි 3ක් විතර තියෙනවා මේ ගල. ඒ වගේ පඩි තමයි තියෙන්නේ උඩට. ඒ වගේම ඝන මානං කැලයක් තියෙනවා. හයික් එක අමාරුයි කියලා අපි ඉතින් මුකුත් අඩුපාඩුවක් නැහැ. අපේ ගොල්ලෝ සෙට් එක ඔක්කොම අරගෙන පොඩි ට්‍රයි එකක් දෙනවා. පොඩි අකරතැබ්බයක් වුණා. අපි හයික් එකේ මගකට ඇවිල්ලා අපේ අවශ්‍යම කරන බඩු වගේක් දාලා ඇවිල්ලා තිබ්බා. ඉතින් අපේ ගොල්ලෝ දෙන්නෙක් ඔය ඉන්නේ නුවන් මල්ලි, ෂෙහර් මල්ලි. ඒක ආපහු අරගෙන ආවා. වැඩ දෙන්නෙක් තමයි. ඒ වුණාට මු නුවර වුණාට මු වැඩ. අම්මට සිරි වෙනවා. අම්මට සිරි වෙලා තානි අංශක 90 කොල්ලට සොරි වෙලා තියෙන්නේ. ඉතුරු වඩා අමාරුයි. ඒ වුණාට ඉතින් අපි තෝරගන්නෙම අමාරු හයික් තමයි. අපි කලින් හයික් එක ගියේ නකල්ස් වල. ඒක කිලෝමීටර් 25ක් විතර තිබුණා. මෙතන තමයි ඔය කියන රෝප් එකෙන් නගින්න තියෙන තැන. ඔය ඉන්නේ අපේ කොල්ලෝ සෙට් එක. ගල් අල්ලගෙන. පේනව නේද අපු පාර? හරි මම. අපි අද කලු ගල. ගැරන්ටි ඇල්ල. හරිම මහන්සි. මේ වගේ තැන් වල අවුලක් නැහැ. ඒ වුණාට අර කෙලින්ම තනි ප්‍රපාදේ මේන්නේ බා. මම කියන්නේ ලොකු ඇඩ්වෙන්චර් සීන් එකක් තියෙන්නේ. හිතුවට වැඩිය අමාරුයි. අපේ ලක්ෂිත සඳේ ඕෂිත ඒ වගේම නුවන් ඉන්නවා මෙතන. මේ ජගා වාඩි වෙලා. ඔතන බඩු තියාගෙන කට්ටිය අනිත් ටික උඩට ගිහිල්ලා. ජගා ඔතෙන්ද කමේ දාන්න තියෙන්නේ බා. ලස්සන view එකක් තියෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ හයික් එකේ ඇඩ්වෙන්චර්ම සීන් එකේ. කොහොමද අපේ කොල්ලෝ? මගේ බෑග් එක. සෙල්ලා බෑග් ටික ගන්න ඕන. පටි දෙක ඇතුලෙන් දාන්න. අර උඩ කොක්කෙන් දාන්න එපා. පටි දෙකත් එක්ක දාන්න කමේ.
විශේෂයෙන්ම ගැරණිකල එනවා නම් අනිවාර්යයෙන්ම රෝප් එකක් අරගෙන එන්න ඕන. අපේ මේ වැඩේදීත් අපේ සඳෙයි ඒ වගේම නුවන් මල්ලී තමයි අපි කට්ටිය උඩට ගන්න වැඩේදී ලොකු කැපවීමක් සහයෝගයක් දුන්නේ මුලින්ම උඩට ගිහිල්ලා. ඉතින් ඒ දෙන්නට අවුරුතුම ස්තුතිවන්ත වෙනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කළුගල ගැලණි ඇල්ලේ දියැලි දාමේ 3 වෙනි දියැල්ල ගාවට. මෙතන හරි ලස්සනයි. මෙතන තියෙනවා ගල් තලාවක්. එතන ගිහිල්ලා ඉන්න පුළුවන්. දියැලට බහින්න පුළුවන්. මෙතනින් ඔම වටෙන් ගිහිල්ලා ඔම ඔතෙන්ට බහින්න පුළුවන්. ඒ වගේම අපිට මොන ඔය හරියෙන් පේනවා දෙවනි මෙතනින් මේ පොඩියට පේන්නේ ඒ දෙවනි දියැල්ල. පළවෙනි එක නෙමෙයි. අපි නගින්න ඕනේ උඩට. මේ තුන්වෙනි ගමන. කටියට හරි මහන්සි. එසේ මෙසේ ගමනක් නෙමෙයි ආවේ. ඔය ආපු පාර. මේක තමයි පළවෙනි ඇල්ල. අපිට යන්න තියෙන්නේ මොම උඩට ගිහිල්ලා ඔන්න ඔය පාරේ. ඊළෝ මෙන්න ඕන. ඔතන උඩ තියෙනවා ඉන්ෆිනිටි පූල් එකක්. ඔක පළවෙනි එක. මේක දෙවෙනි එක. තව එහාට තියෙනවා ඇලි ඔක්කොම පේන්න තියෙනවා 6ක්. රෝප් එකෙන් නගින ටික තමයි අමාරු කියලා හිතාගෙන හිටියේ. ඒ වුණාට එතනින් එහාට තියෙන ටික තවත් අමාරුයි. ගැරණිකල හයික් එක ලංකාවේ තියෙන හයික් වලින් අමාරුම හයික් එකක් විදියට සඳහන් කරන්නේ. එහෙම වෙන්න හේතුව මේ හයික් එක සාමාන්‍යයෙන් පැය 3:00මාරකින් වගේ අපිට ඉවර කරන්න පුළුවන් වුණාට ඒකේ ලොකු ඇන්ගල් එකක් තියෙනවා මේ කන්ද නගින්න. වැස්සයි කූඩැල්ලෝ ප්‍රශ්නේ අපිට තිබුණේ නෑ. අපි 8 දෙනාගේ මොකක්දෝ ලැබීමක් තියෙනවා හැම ට්‍රිප් එකකදීම. අපිට මේ බාධාවල් නම් ලොකුවට සෙට් වෙන්නෙම නැහැ. දැන් අපි මේ යන්නේ ගමනේ අමාරුම හරිය. ඒ කියන්නේ රෝප් එකෙන් උඩට නැගලා එතන ඉඳන් තියෙන දල බෑවුමක තමයි මේ යන්නේ. ඉතින් එතනින් එහාට හරි ලස්සනයි. දැන් නම් රෙද්ද රෙවිලා ඉන්න මොහොතක්. කොහේ ඉතින් ඉන්න බවුන්ද? මොකේද ගියපොත? ඈ? මම යනවා. ලිස්සනවා වරාගෙන යන්න. මේ දෙන්නෙක් ගනි. කොහෙද? ඔන්න අපි එක කළා. දැන් අපි ඉන්නේ ගැරණිකල මුදුනේ. අතන තියෙනවා පළවෙනි දියැල්ල කිව්වොත් වැරදි. ওই දියැල්ලේ උඩට ගියාම තව පොඩි ඇල්ලක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඔය ගොඩක් ෆේමස් ෆොටෝ ෂූට් කරන ඉන්ෆිනිටි පූල් එකත් එක්ක මේ පාට වෙනස් වෙන කොළ තියෙන ගහ. මම දැන් අද මේක අතු පාටට තියෙන්නේ. ඔක කොළ කහ තැඹිලි වගේ ලස්සනට පාට වෙනස් වෙනවා. ඔතනින් තමයි ඔය කියන ගැරන්ටි ඇල්ල වැටෙන්නේ පහලට.
අපිට ගමනේ භාගයක් යනකොට අපේ වතුර ඉවරයි. නවතින්න නැතුව යන්නේ වතුර පොදක් බොන්න. මුලින්ම ඇවිල්ලා පූල් එකට ළඟින්ම අපි කැම්ප් එක සෙටප් කරගත්තා. ඊට පස්සේ කැම්ප් එක උයාගෙන නයිට් එක. ආයෙත් මේ පොඩ්ඩක් ගහන්න තිබ්බනම් ඇලවෙන්නේ නැහැ. අනේ ඕනේ නැහැ. ඉන්න පෝක් එක හරියනකන් දෙන්න ටික දෙන්න. සඳේ කොහමද? පෝක් හරි. වව්. හරිපෝ තියෙනවා, බත් තියෙනවා. රොටි තියෙනවා. නුවර නුවන් රොටි හදනවා. කැන්ඩි බොයිස්. නුවන්. රියැක්ටර් එකක් දෙන්න බලන්න. මට රොඩෝ. ආනේ කකුල දෙන්න. චෙප් ඉන්නවා. ඉතින් අපි පොඩි කෑම සෙට් එකක් හදාගත්තා. වැඩි දෙයක් නැහැ. බතුයි. පෝක් කරි එකයි, පරිප්පුයි, බාබකියු චිකන්, බාබකියු සොසේජස්, පොල් රොටි, බාබකියු සෝස්. තව තියෙනවා අපේ ගාව පොලොස් එකක්. පොලොසුත් බකට් එකේ. තව හාල් මැස්ස බැදුම් ඒකුත් තියෙනවා. ඒ වගේ පොඩි කෑම ටිකක් තමයි ඉතින් අපි හදාගත්තේ. හලෝ ළමයි good morning. දැන් වෙලාව පාන්දර 5:00යි. කටි නිදාගන්න දියන්නේ අත්පය වෙවුලනවා. අත්පය වෙවුලනවා, කකුල් සැට්ලින් ගහනවා. කරන්න දැන තියෙන ඕමි ගහනවා. මේකෙක් නේදී. ආපෝ. අයිගෙන අපි මල්ලි එකේ තව එකේ නිදි. දන්නේ නැහැ ඈ අරුන් අලක එළිය කොහම ඉන්නවද දන්නේ දට්ටික විතරයි වෙන්නේ පුතෝ. මුණ පෙන්නා පොඩ්ඩක්. ඊයේ මැරිලා ඉඳපු එක ඊයේ මොකද්ද බං උට උනේ? ඉමු මැරිලා උරුණනේ බං ඊ. මෝර්නිං හැමෝටම. ඉතින් අපි බලාගෙන හිටපු බලාපොරොත්තුවෙන් හිටපු ඒ ලස්සන පාන්දර අද උදා වෙලා තියෙනවා. S2 පින් කරලා තියෙනවද කියලා හිතෙනවා මේව දැක ගන්න. ඉතින් හැම තන 20ක් ගානෙම මල් තුමින පිපිලා ඉර නැගගෙන එනවා ලස්සනට. අපිටත් යටින් තමයි වලාකුළු තියෙන්නේ. හිතා ගන්නවත් බෑ, කියන්න බෑ මේ ලස්සන ගැන. ඇවිල්ලම බලන්න ඕන. ඒත් ඉතින් ලංකාවේ ඉන්න 100ක් ජනතාව අතරින් බොහොම අතලොස්සකට තමයි මේ වාසනාව හම්බ වෙන්නේ. මේව ලස්සන තැන් හැංගිලා තියෙන. ඉතින් අපේ සෙට් එක පින්වන්ත වුණා මේ තැනට ඇවිල්ලා මේ ලස්සන S2 දැක ගන්න. ඉතින් කවුරුත්ම හිතේ හැටියට මේ
ආතල් එක විඳගත්තා. ඒ වගේම අපි එද්දි තිබුණු ලස්සනම ආපහු යද්දි තියලා යන්නත් අපි අමතක කරේ නෑ. අපි ගෙනාපු හැම දෙයක්ම අපේ මතක ඇරෙන්න හැම දෙයක්ම අපි එතනින් අරගෙන ගියා. එනකොට ගින්න පුළුවන් නම් අපිට යනකොට තියෙන්නේ බොහොම ටිකයි. ඒ ටික අරගෙන යන්න අනිවාර්යෙන්ම මේ ලස්සන තැන් අනාගතයටත් ඉතිරි කරලා දෙන්න අනිවාර්යෙන්ම මේවට එන අපි වග බලා ගන්නම ඕන. අද පෙබරවාරි 19 වෙනිදා. ඉතින් අපි අද ගැරන්ඩි ඇල්ල බැහැලා හිතාගෙන ඉන්නවා චැරියට් පාත් වලට යන්න. ඒකින්ද අපි උදේවරුේ මේ ලස්සන ප්ලේස් එකෙන් බැහැලා යනවා. ඉතින් ගොඩක් මතක එකතු කරගත්තා. ගොඩක් ලස්සන දේවල් අපි ඇස් දෙකෙන් දැකගත්තා මේ ගමනේදී. මේ ගමනෙන් අපිට උදව් කරපු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. අපිට අවශ්‍ය කරන මේ භාණ්ඩ ලබා දීලා අපිව අප් කළා මේ ගමන එන්න අපිට උදව් කරපු සියලුම දෙනාට තෑන්ක්ස් කරන්න මේ වෙලාව මම යොදා ගන්නවා. Travel with 8 man, guarantee.